හායි යාළුවනේ කොහොමද ඔයාලට? අවුරුදු කෑම මේසට ගැලපෙන රසම රස රුලන් අලු එකක් හදමුද? මුලින්ම මම රුලන් ග්‍රෑම් 250ක් අරගෙන තියෙනවා. මුලින්ම භාජනයක් ලිපේ තියලා මේ වගේ රුලන් ටික දාගන්න. අපි මේ රුලන් ටික අඩු ගින්දරේ වැදගමු. ගින්දර ගොඩාක් අඩුවෙන් තියාගෙන මේ වැඩේ කරගන්න ඕන. මේ වගේ ලාදුඹුරු පාටක් වෙනකම් බැදගන්න. බැදගත්ත රුලන් ටික මම මේ වගේ වෙනත් භාජනයකට මාරු කරගත්තා. ඊළඟට මම ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 150ක් අරගන්නවා. ඊළඟට භාජනයක් ලිපේ තියලා ඒකට සීනි ග්‍රෑම් 150කුත් දාගන්නවා. ඒකටම මම අරගත්ත ෆ්‍රෙෂ් මිල්ක් ටිකත් එකතු කරගත්තා. ඊළඟට අඩු ගින්දරේ සීනි ටික හොඳට දිය කරගන්න. මේ වගේ එක දිගට හැඳි ගාන ගමන් සීනි ටික හොඳට දිය කරගන්න. සීනි ටික දිය වේගෙන යද්දී ලුණු තේ හැඳි කාලක් මම එකතු කරගත්තා. වැනිලා තේ හැඳි භාගිකුත් මම එකතු කරගන්නවා. ඊළඟට මම බැදලා බාගෙට කුඩු කරගත්ත රටකචු ටිකක් එකතු කරගන්නවා. රටකචු එකතු කරගන්න එක අත්‍යවශ්‍ය නැහැ. රටකචු වෙනුවට කජු උනත් එකතු කරගන්න පුළුවන්. ඊළඟට මම බටර් තේ හැන්දක් එකතු කරගන්නවා. මේ වගේ හැඳි ගා ගන්න ගමන් බටර් එක හොඳට දිය කරගන්න. ඒ අතරේ මම මේ වගේ තැටියක් අරගෙන ඒකේ හොඳට බටර් ගාගත්තා. ඊට උඩින් පැදගත් රුලන් පිටි මේ වගේ ටිකක් එහෙගන්න. එතකොට කෑලි හොඳට ගලව ගන්න පුළුවන්. මේ වෙලාවේ කිරි එක හොඳට උතුරන ගමනුයි තියෙන්නේ. ඊළඟට මම කිරි එකට බැදගත් රුලන් පිටි ටික ටික එකතු කරගන්නවා. රුලන් පිටි ඔක්කොම එකවර එකතු කරගන්න යන්න එපා. මේ විදිහට ටික ටික එකතු කරගන්න. රුලන් පිටි ටික ටික එකතු කරගන්න ගමන් හොඳට මේ වගේ කලවම් කරන්න. මේ වෙලාවේ ලිපේ ගින්දර හොඳට මඩු කරලා තියාගන්න. මම අරගත්ත රුලන් ටික ඔක්කොම මේ වගේ කොටස් විදිහට එකතු කරගත්තා. අන්තිමට මට ආවේ මෙන්න මේ වගේ මිශ්‍රණයක්. මේ මිශ්‍රණය එකට එකතු වෙන, ඒ කියන්නේ එකට ගුලියක් වගේ හැදෙන ගානට ගන්න ඕන. මේ වගේ එකට ගුලියක් හැදෙන ගානට එද්දී අපි ලිප ඕෆ් කරගන්නවා. ලිප ඕෆ් කරගෙන අපි හදාගත්ත තැටියට මේ ටික දාගන්න ඕන. තැටියට දාගත්තට පස්සේ මේ වගේ හොඳට තුනී කරගෙන කෑලි කපා ගන්න. ස්පැචුලා එකක් හරි හැන්දක් හරි අරගෙන මේ වගේ හොඳට තුනී කරගෙන කෑලි කපා ගන්න. ඔයාලට කැමති ප්‍රමාණයක කොටු හැඩේ කෑලි කපා ගන්න පුළුවන්. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලගේ අලුත් අවුරුදු කෑම මේසෙට මේ වගේ පුංචිම පුංචි රසම රස කෑවිල්ලක් එකතු කරගන්න. ඉතින් මෙන්න මේ විදියට තමයි මම රුලන් අලුව කෑලි කපා ගත්තේ. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් හදලා බලලා මට කමෙන්ට් එකක් දාන්න. මම සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.